බිලියනයකට වඩා ඉන්න රටක ප්‍රධාන ක්‍රීඩා තරුව ඔබ නම් ඔබට කුමක් හිතෙනවා ඇතිද? ඔබට ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කරන්න පුළුවන්ද? ඔබව ඔබේ රටේ මිනිසුන්ට දෙවියෙක් ලෙස හිතෙනවා නම් ඔබට කුමක් හිතෙනවා ඇතිද? ඒ සියලු වරම් දරාගෙන ඉදිරියට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි සචින් රමේෂ් ටෙන්ඩුල්කර් කියන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ රජු ලෙසත් සචින්ව සමහර පුද්ගලයන් හඳුන්වා දෙනවා. ඉතාමත් දරුණු ගණයේ පන්දු යවන්නන් ආක්‍රමණය කළපු කාලෙක ඔහුගේ ප්‍රතිකරණ දක්ෂතාවලින් ටෙන්ඩුල්කර් කියන නාමය ලෝකයා ඉදිරියට ගෙන ආවා. සචින් මේ වෙනුවෙන් කැප කළ දේවල් අසීමිතයි. ඉතින් යාළුවනේ 1000ක් දේවල් තුලින් අද අපි ඔබට අරගෙන එන්නේ මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ධෛර්යමත් ජීවිත කතාවයි. වෙනදා වගේම අදත් රැඳෙන්නට ආරාධනා කරනවා මේ වටිනා කියන වීඩියෝ එකේ අවසාන තප්පරයේ තෙක්. 1973 අප්‍රේල් 24 වෙනිදා ඉන්දියාවේ මුම්බයි නගරයේදී සචින් රමේෂ් ටෙන්ඩුල්කර් උපත ලබනවා. මධ්‍යම පාන්තික පවුලක උපදින සචින් ඔහුගේ පියාගේ නම තමයි රමේෂ් ටෙන්ඩුල්කර්. මව රාජිනී ටෙන්ඩුල්කර්. ඔහුගේ පියා මාරතී භාෂා නවකතාවරුවෙක් සහ සංගීත අධ්‍යක්ෂක කෙනෙක් වන අතර ඔහුගේ මව රක්ෂණ සමාගමක සේවය කළා. සචින් කියන විදිහට ඔහුව මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරලා තිබෙන්නේ ඔහුගේ වැඩිමල් සහෝදරයා වන අජිත් ටෙන්ඩුල්කර්යි. අජිත් සචින්ට ගොඩක් ආදරය කළා. ඒ කාලේ සචින් හොඳින් ක්‍රීඩා නොකරද්දී අජිත් තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව නවත්තලා සචින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අවධානය යොමු කරලා තිබෙනවා. වයස අවුරුදු 11 දී අජිත් සචින්ව රාම්කාත් අර්චේකා කියන පුහුණුකරුට හඳුන්වා දුන්නා. ඔහුගේ පුහුණුකරු සචින්ට ක්‍රිකට් පුහුණු කිරීමට උත්සාහ කළද ඔහුට විකට්ටුවේ රැඳී සිටීමට නොහැකි වෙනවා. ගොඩක් අවස්ථාවන් වලදී පළමු පන්දුවෙන්ම සචින් දැවී යනවා. ඇත්තටම කිව්වොත් සචින් ප්‍රතිකරුවෙක් වීමට නොහැකි බව සිතූ ඔහුගේ පුහුණුකරු සචින්ව පන්දු යවන්නෙක් බවට පත් කිරීමේ අදහසින් එවකට ලොව සිටි අංක 1 පන්දු යැවීමේ පුහුණුකරුවෙක් වන ඩෙනිස් ලිලී වෙත යැවීමට තීරණය කරනවා. නමුත් ඩෙනිස් ලිලී තීරුම් ගන්නවා මොහුගේ ශරීරය අනුව සචින්ට කවදාවත් පන්දු යවන්නෙක් බවට පත්වීමේ ශක්තියක් නොමැති බව. නමුත් යාළුවනේ සචින්ගේ සිත රිදවීමට අකමැති වූ ඩෙනිස් ලිලී සචින්ට පුංචි ලියුමක් ලියලා දෙනවා. එහි අපූර්ව දෙයක් සඳහන් වෙනවා. එහි ලියලා තියෙන්නේ මම හිතන්නේ මේ දරුවා කවදා හරි පිතිකරණයට හොඳයි කියලා. මේ ලියුම දකින සචින්ගේ අයියා බොහෝ සතුටටපත් වෙනවා. ඔහු නැවතත් සචින්ව පාසලේ පුහුණුකරු වන රාම්කාන්ත් වෙත අරගෙන යනවා. මේ දකින පුහුණුකරු හිතනවා කොහොම හරි සචින්ට ක්‍රිකට් උගන්වන්න ඕනේ කියලා. සුපුරුදු පරිදි සචින්ට කඩුල්ලේ රැඳී සිටින්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට ඔහු දැවී යන්නේ කෙලින්ම එන පන්දුව කඩුල්ලේ වැදීමෙන්. ඉතින් මේ සඳහා ඔහුගේ පුහුණුකරු උපක්‍රමයක් පාවිච්චි කරනවා. එනම් විකට්ටුවේ බේල්ස් ඉවත් කර ඒ වෙනුවට රුපියලක් තැබීමයි. තවද ඔහුගේ සහෝදරයාට පවසා තිබෙනවා සචින්ට ගෙදර යන්න සල්ලි දෙන්න එපා කියලා. ගෙදර යන්න රුපියල ඕනේ නම් අවුට් වෙන්න එපා. පුහුණුකරු සචින්ට පවසා තිබෙනවා. කොහොම නමුත් වෙනදට ඉක්මනින්ම දැවී යන සචින් ඉන්පසු පන්දුවාර කිහිපයක් යනතුරු ප්‍රතිකරණයේ යෙදී තිබෙනවා. රුපියල නැතුව පයින්ම ගෙදර යන සචින් පහුවෙදාට පුහුණු වෙන්න අපූරු උපක්‍රමයක් යොදා ගන්නවා. ඔහු ටෙනිස් පන්දුවක් බිත්තියට යොමු කරා. පන්දුව බිත්තියේ වැදිලා එන විට කෙලින් පහරක් ගැසීමට සචින් පුරුදු පුහුණු වුණා. ඒ විදිහට ගෙදරදිත් පුරුදු පුහුණු වන සචින් කෙමෙන් කෙමෙන් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසටපත් වුණා. ඇත්තටම කිව්වොත් සචින්ගේ කඩුල්ල දවා ගන්න එක පාසලේ මාතෘකාවක් බවට පත් වුණා. ඒ විදිහට දැවී යන්නේ නැතුව එකතු කරපු රුපියල 113ක් අදටත් සචින් ගාව තියෙන බව ඔහු සඳහන් කරලා තිබෙනවා. ඔය විදිහට කාලයක් යද්දී වයස අවුරුදු 14 දී සචින්ට ඉන්දියාවේ අන්තර් සමාජ තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනවා. එක් අවස්ථාවකදී සචින්ගේ අදටත් හොඳම යාළුවා වන විනෝද් කාම්බ්ලි සමග ලකුණු 664ක සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනා පවත්වා තිබෙනවා. එම තරඟයේදී ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් මොවුන් දෙදෙනාට පන්දු යැවීමට නොහැකි බව පවසා තරඟෙන් ඉවත්ව තිබෙනවා. ඒ දක්ෂතාවයත් සමගම වයස අවුරුදු 14 දී සචින් මුම්බයි රංජි කුසලාන කණ්ඩායමට තේරීපත් වනවා. නමුත් යාළුවනේ සචින්ට කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණේ නැහැ. කොහොම නමුත් පුහුණු දැල් තුලදී කපිල් දේව් වැනි ඉන්දියාවේ සිටි ප්‍රබල පන්දු යවන්නන්ට සචින් ලේසියෙන් පන්දුවට පහර දීලා තිබෙනවා. ඒ දුටු මුම්බයි රංජි කණ්ඩායමේ නායක වෙන්සාක සචින්ට අවස්ථාවක් හිමි කර දෙනවා. ඉන්පසු වයස අවුරුදු
15 දී තමන්ට වඩා ඉන්න ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරමින් රංජි කුසලාන තරගයකදී නොදවි ලකුණු 100ක් ලබා ගන්නවා. ඉන්පසුව සචින් ක්‍රීඩා කළ දේශීය තරඟවලදී නිතරම වගේ ඔහුගේ නම ඉදිරියේ ශතක වාර්තා වනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි 1989 වර්ෂයේදී සචින්ට ප්‍රථම වතාවට ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවන්නේ. ඉන්පසු එම වසරේම පාකිස්තානයට එරෙහිව ඔහු එක්දින වරම්ද දිනාගත්තා. අදටත් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින වරම් දිනාගත් ක්‍රීඩකයන් අතරින් ලාබාලම ක්‍රීඩකයා වන්නේද සචින් ටෙන්ඩුල්කර්යි. සචින්ගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ශතකය වාර්තා වන්නේ එංගලන්තයට එරෙහිවයි. ඔහුගේ පළමු ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු 17ක් පමණයි උනේ. තාක්ෂණයෙන් අනුවන අලංකාර පහරවල් හිමි සචින් ටෙන්ඩුල්කර් තමන්ගේ පළමු ටෙස්ට් තරඟ 20 තුලදී ශතක 4ක් ලබා ගන්නවා. ඒ වන විටත් සචින් අවුරුදු 19ක යෞවනයෙක්. ඉන්පසු 1992 ලෝක කුසලානයේදී සචින් අර්ධ ශතක 4ක් වාර්තා කරනවා. සචින්ගේ පළමු එක්දින ශතකයේ වාර්තා වන්නේ 1994 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. කවුරුත් විශ්වාස කරන්නේ නැති දේ තමයි සචින් තමන්ගේ පළමු එක්දින ශතකය ලබා ගන්නා විට එක්දින ඉනිම් 78ක් ක්‍රීඩා කර තිබීම. එතනින් පසු කෙමෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එන සචින් 1996 වර්ෂය වන විට ඉන්දියාව සතුව හිටපු හොඳම පිතිකරුවා බවට පත් වුණා. ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබූ අවසාන පූර්ව තරඟයේ ශ්‍රී ලංකාව ලබාගත් වටිනාම කඩුල්ල සචින් කිව්වොත් මානිවැරදි. 1995 මැයි 24 වෙනිදා සචින් ටෙන්ඩුල්කර් අංජලි ටෙන්ඩුල්කර් සමග විවාහ ගිවිස ගන්නවා. එතනින් හරියටම අවුරුදු 2කට පසු සචින්ගේ ජීවිතයේ ලැබුණු වටිනාම තෑග්ග ඔවුන් දෙපළට හිමි වෙනවා. ඒ තමයි සාරා ටෙන්ඩුල්කර්, සචින්ගේ සහ අංජලිගේ ආදරණීය දියණිය. ඉන්පසුව 1999 වර්ෂයේදී සචින්ගේ පුතුණුවන් උපත ලබනවා. ඒ තමයි අර්ජුන් ටෙන්ඩුල්කර්. අර්ජුන් අද වන විට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ඒ අතර වාරයන් වලදී 2003 වර්ෂයේදී පැවති එක්දින ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියා වගේම 2005 වර්ෂයේදී ඔහු ලොව වැඩිම ශතකලාභියාට හිමි වාර්තාව තමන් සතු කර ගන්නවා. 2007 සිට 2010 වසර දක්වා සචින් ටෙස්ට් ශතක 15ක් වාර්තා කරලා තිබෙනවා. කෙසේ නමුත් යාළුවනේ සචින්ගේ ක්‍රිකට් දිවියේ කළු පැල්ලමක් එක් කරපු අවුරුද්දක් ලෙස 2007 අවුරුද්ද නම් කරන්න පුළුවන්. ඒ එම වසරේ පැවති ලෝක කුසලානයේදී ඉන්දිය කණ්ඩායම පළමු වටෙන්ම ඉවත් වීමත් සමගයි. කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් ඔහුගේ කැබිනට්ටුවේ ලෝක කුසලානයක් හිස්ව තිබුණා. ඒ හේතුව නිසාම ඔහුගේ අවසාන ලෝක කුසලානය වන 2011 ලෝක කුසලානය ඔහුට විශේෂ එකක් වුණා. එම ලෝක කුසලානය තුලදී ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ඔහුගේ ඉන්දිය කණ්ඩායම අවසාන මහ තරඟයට ගෙන ආවා. එෙහිදී අවසාන මහ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ඔහුගේ ලෝක කුසලාන සිහිනය සැබෑවට පත් වුණා. ජාත්‍යන්තර ශතක 100ක් ලබා ගැනීමේ අරුමුණින් ඔහු තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණා. 2012 වර්ෂයේදී ආසියානු කුසලාන තරඟයක් තුලදී බංගලාදේශයට එරෙහිව ශතකයක් රැස් කළමින් ලොව ශතක 100ක් සම්පූර්ණ කළ පළමු පුද්ගලයා බවට පත්වීමට සචින්ට හැකියාවක් ලැබුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ලකුණු 15000ක් සහ ටෙස්ට් ලකුණු 15000ක් රැස් කළ පළමු ක්‍රීඩකයා සචින් ටෙන්ඩුල්කර්. එක්දින ඉනිමකදී ලකුණු 200ක් වාර්තා කළ පළමු පිතිකරුවා වන්නේද ඔහුයි. මේ වන විට එක්දින ක්‍රිකට් පිටියේ සහ ටෙස්ට් ක්‍රිකට් පිටියෙත් වැඩිම ලකුණු ලාභියා වන්නේත් ඔහුයි. ඇත්තරම කිව්වොත් ඉන්දියානු වැසියන් ඔහුට දෙවියෙකු මෙන් පුද පූජාද පවත්වනවා. ඒ වගේම තමයි ලෝකයේ සිටින ප්‍රේක්ෂකයන්ගෙන් ඔහුට විශාල ගෞරවයක්ද හිමිව තිබෙනවා. ධනයෙන් සහ බලයෙන් ඉතාමත් ඉහළ තැනක වැජඹුණු සචින් ටෙන්ඩුල්කර් ඔහුගේ නාමය ක්‍රිකට් ඉතිහාසයේ අවසානය වන තෙක්ම ප්‍රේක්ෂකයන් අතර ඉහළින්ම තිබේවි. ඉතින් යාළුවනේ අදට මං ඕගොල්ලොන්ගෙන් සමුගන්නවා. තවත් දවසක මේ වගේ ලස්සන වටිනා කියන වීඩියෝ එකකින් නැවත දවසක අපි හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.